අද මිනිස්සු පොලිමේ ඉන්නේ QR කෝඩ් එක තාම ඔන් වෙලා නැහැ. මේ ඇයි මේ QR එක ගෙනාවේ? QR කෝඩ් එක ගෙනාවේ අද ඉන්න උදේ හයිල ක්‍රියාත්මක කරනවා කිව්වේ. අපි පෙබරවාරි 27 ඉඳලා 9 ඉඳලා මං කිව්වා මෙවැනි තෙල් බෙදන්න රට තුල තෙල් නැහැ. ඒකින්ද වහම QR කෝඩ් එක හිව ඇප් එක ඔන් කරන්න. එහෙම නැත්නම් ජනතාවට තෙල් නැති වෙනවා. ආණ්ඩුව කරේ සුපුරුදු ගසාකෑම සූත්‍රය යලි ක්‍රියාත්මක කළා. අඩුව තිබුණ තෙල් මිල වැඩි කරලා ඇති වෙන තුරු ගත මිතුරන්ට බෙදලා දැන් රට තුල තෙල් නැහැ. ඇත්ත කතාව මම කියන්නේ මාධ්‍ය ඇමති 10 වෙනිදා ඇවිල්ලා කියපු කතාව. මාධ්‍ය ඇමතිට කිව්වා ඇයි මේ තෙල් මිල වැඩි කරන්නේ? ඇයි QR කෝඩ් එක දාන්නේ නැත්තේ? පැහැදිලිව කරුණු දෙකක්. එකක් අලුත් වගතේන හින්දා එව්වා ගානට විකුණන්න වෙනවා. ඊළඟ දේ දැනට විදේශීය සමාගම් ඉන්නවා. ඒගොල්ලෝ කියනවා මිල වැඩි නොකරොත් අපි තෙල් ගේන්නේ නැහැ කියලා. QR කෝඩ් එක දාන්න වෙන්නේ තෙල් රටේ නැතිනම්, ගබඩාවල නැතිනම්, අනවුන් හරියට නැතිනම්, කළමනාකාරීත්වයක් කරගන්න බැරි නම් ආණ්ඩුව අසමත් නම් පමණයි. අන්නේ තුනම දැන් අසමත්. රට තුල ඊයේ බෙදපු ක්‍රමයට බෙදන්න තෙල් නැත, අනවුම් නැත, අනවුම් බ්ලොක් වෙලා ඇත, හෝමුස් සමුද්‍ර සංධිය හරහා නාවත් තෙල් නැවෙන්නේ නැත, සිංගප්පූරුවෙන් ඉන්දියාවත් පිරිපහදු කරලා ගන්නවකොත් ඒ නැවුත් නැත. ඒක මං කියන්නම් අනුර කුමාර මහත්තයා පාර්ලිමේන්තුවේ තෙල් ගබඩා ටික පුරවලා තියෙනවා. නැව් ටික පෙල් ලෝඩ් කරලා පෙල් ගස්සලා තියෙනවා. RM පාක් කියනව 14 එනවා. සයිනොපෙක් නම 17 එනවා. IOC නම 21 එනවා. 28 වෙනිදා තෙල් සංස්ථා. දැන් හරිද? RM පාක් නැහැ. සයිනොපෙක් බෙදන්නේ නැහැ. IOC බෙදන්නේ නැහැ කියලා කයිය ගහලා වැඩක් නැහැ. ඕක තමයි අපි කිව්වේ අරාබිකරේ යුද්ධයක් ආවොත් තෙල් ලංකාවට එන්නේ නැහැ. පැද්දියක්වත් එන්න බෑ කියලා. දැන් ආණ්ඩුව දූෂිත සූත්‍රයට ඉන්ධන මිල වැඩි කරලා දෙපාරක්, දූෂිත සූත්‍රයට පැරණි ගෑස් ටික වැඩි කරලා ගෑස් ටික බෙදා ගන්නත් බෑ. බෙදන්නෙත් නැහැ පොලිමේ. තෙල් ටික බෙදන් මිනිස්සු ඊයේ පොලිමේ හිටියද නැහැ. QR කෝඩ් එක උදේ ඉඳලා තියෙන පෝලිං වල ලගලා උන්ට රස්සාව කරන්නත් නැහැ. උන් පොලිමේ තියලා ආණ්ඩුවේ බැරිගාය රනිල් වික්‍රමසිංහ පෙන්නපු රාජ්‍ය තාන්ත්‍රික භාවය උඩ අද අසරණ වෙලා තියෙන්නේ. රනිල් එදා පොලිමේ තියෙනව නැති කරලා QR කෝඩ් එකෙන් පොලිම නැති කරා. අද මුන් රනිල්ගේ ආර්ථිකයලා ඩොලර් ගොඩ ගහලා පොලිං ඇති කරලා තෙල් ටික නැති කරලා QR කෝඩ් එක ගෙනලා අපෝ පොලිං ඇති කරා.